Hello guys, මගේ workout plan එකට දාලා තිබුණා comments වගේක් කුෂන් අයියේ අපිට කොහොමද reps sets සහ rest එක කොහොමද අපි ගන්න ඕන workouts කරනකොට මේ workout එක ඉවරනකම් බලන්න. ඔයාලට පුළුවන් ඒ ප්‍රශ්න වලට ඔයාලට උත්තර ලැබෙයි මේ workout එක අන්තිම වෙනකම් ඔයාලා බැලුවොත්. ඕකේ නම දැන් කියන්නම් ඔයාලට කොහොමද ඔයාලගේ සෙට්ස් ගාන ඒ වගේම රෙප්ස් ගාන ඒ වගේම රෙස්ට් ඉන් බිට්වීන් සෙට්ස් ඔයාලා එක ඩිපෙන්ඩ් වෙනවා හැම වෙලේම හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලා මසල් ගේයින් කරනවා නම් ඒ වගේම weight loss කරනවා නම් ඒ වගේම මසල් ඉන්ඩියුරන්ස් එක ඒ කියන්නේ මසල් ටෝනින් එක ඔයාලට තියාගන්න ඔයාලා උත්සාහ කරනවා නම් ඒ වගේම maximize your strength ඒ කියන්නේ ඔයාගේ ශක්තිය වර්ධනය කර මසල් වල මසල් පිඩු වල ශක්තිය වර්ධනය කරගන්න ඔයාලට උවමනාවක් තියෙනවා නම් අන්න එතකොට ඔයාලගේ මේ සෙට්ස් ගාන රෙප්ස් ගාන and rest කියන මේ දේවල් වෙනස් වෙනවා. එතකොට මම දැන් ඔයාලට කියන්නේ ඔයාලා maximize your strength ඒ කියන්නේ ඔයාලගේ මසල් එකේ මසල් පිඩු වල ඔයාලගේ strength එක ශක්තිය වර්ධනය කරගන්න නම් ඔයාලා කරන්න ඕන 3 to 5 sets right ඒ කියන්නේ sets 3ක් හෝ 5ක් ඒ අතරතුර සහ reps ගාන තමයි repetition ගාන තමයි 3 to 6 reps කියන්නේ වාර 3ක් හෝ 6ක් rest period එක තමයි in between sets ඔයාලා ගන්න ඕන 2 to 3 minutes කියන්නේ විනාඩි 2ක් හෝ 3ක් ඔයාලා sets එකෙන් set එකට ඔයාලා rest period එක තියාගන්න ඕන. ඒ ඔයාලගේ මසල් පිඩු ශක්තිමත් කරගන්න ඕනේ නම්. ඒ වගේම ඔයාලගේ මසල් ගේයින් කරගන්න. කියන්නේ මසල් එක වැඩි දියුණු කරගන්න නම් කියන්නේ බල්ක් කරන්න. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි වලින් කියනවා බල්ක් කරන්න ඕන නම් ඔයාලගේ මසල් එක බල්ක් කරගන්න මසල් එක ඩෙවලොප් කරගන්න ඕන නම් ලීන් මසල් එකක් සහ ඒ වගේම ඒ වර්ධනය කරගන්නවා හා සමානවම ශක්තිමත් කරගන්න ඔයාලගේ සෙට්ස් ගාන තමයි 3 to 5 sets right ඒ වගේම reps ගාන තමයි 6 to 12 reps ඒ කියන්නේ වාර ගාන 6ත් 10ත් අතර සෙට්ස් ගාන වාර 3ත් 5ත් අතර ඒ වගේම rest period එක තමයි 60 second තප්පර 60ත් තප්පර 90ත් අතර ඒ rest period එකේ තමයි ඔයාලා කරන්න ඕන ඔයාලා මසල් ගේයින් කරනවා. ඔයාලගේ මසල් ඉන්ඩියුරන්ස් එක මසල් ටෝනින් එක වර්ධනය කරගන්න ඕන නම් ඔයාලා කරන්න ඕන 2 to 4 sets ඒ කියන්නේ sets වාර දෙකත් හතරත් අතර සෙට්ස් ගාන දෙකත් හතරත් අතර හා
ඒ වගේම වාර ගාන රෙපිටේෂන් ගාන ඔයාලා කරන්න ඕන 8 to 15 reps. කියන්නේ වාර 8ත් 15ත් අතර එක සෙට් එකකට කරන්න ඕන. ඒකේ rest period එක තමයි 60 to 90 second. කියන්නේ තප්පර 60ත් 90ත් අතර. ඒ වගේම ඔයාලා weight loss කරන කෙනෙක් නම් ඔයාලගේ බර අඩු කරගන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕන sets ගාන තමයි 3 to 5 sets 10 to 20 reps 10 to 20 reps ඒ අතරතුර වාර ප්‍රමාණයක් තමයි ඔයාලා කරන්න ඕන. ඒකෙත් ඔයාලට පුළුවන් rest period එක තමයි 60 to 90 second. ඔයාලට ගන්න පුළුවන් rest period එක කියන්නේ තප්පර 60ත් 90ත් අතර. ඉතින් මේ කියන දේවල් තමයි ඔයාලගේ මම මේ ටිප්ස් ටික ඔයාලට දෙන්නේ. ඔයා දැනගන්න ඕන ඔයා මසල් ගේන් කරන කෙනෙක්ද, මසල් ටෝනින් කරන කෙනෙක්ද, ඒ කියන්නේ මසල් එකේ ඉන්ඩියුරන්ස් එක හදාගන්න ඕන කෙනෙක්ද, ඒ වගේම ඔයාගේ මසල් පිඩු ශක්තිමත් කරගන්න ඕන කෙනෙක්ද, සහ ඔයා weight loss කරන කෙනෙක්ද කියලා ඔයා දැනගෙන මම මේ කියන set සහ වාර repetition සහ rest period එක ඔයාලා ගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලගේ target එකට, ඔයාලගේ goal එකට ඔයාලට ඉක්මනින්ම යන්න. ඉතින් ඒ නිසා නැවත හමු වෙමු අපි මගේ next video එකෙන්. ඔයාලට අවශ්‍ය කරන මේ කාය වර්ධනය, ඒ වගේම ෆිට්නස්, ඒ වගේම මේ ඔයාලගේ මේ ෆිට්නස් ජර්නි එකේ ඔයාලා ජිම් යන කෙනෙක් නම්, ඔයාලා එක්සර්සයිස් කරන කෙනෙක් නම්, ඔයාලගේ ඩේලි ඇක්ටිවිටීස් කරන කෙනෙක් නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට අවශ්‍ය කරන උපදෙස් අපිට කියලා දෙන්න කියලා. අන්න එතකොට මටත් උපකාරී වෙනවා, මටත් ගොඩාක් සහයෝගයක් වෙනවා ඒක. එතකොට මට පුළුවන් ඔයාලට ඒ අනුව ඔයාලට මගේ ඇඩ්වයිස් එක දෙන්න. මම ලූෂන් පුෂ්පරාජ්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.